කොහොමද ඉතින් ඔයාලට අදත් මගේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි දෙන්න චුට්ටක් එළියට යන්නේ. මම වීඩියෝ එකක් කරන්න නෙමෙයි හිටියේ. ඒනොත් ඉතින් කමන්නේ වීඩියෝ එකක් කරනවා කියලා පටන් ගත්තා. මම ඉතින් මුලින්ම ඇඳගත්ත ගවුමක්. ඒ ගවුමට උඩින් මේක දාගත්තා. මෙන්න මේක මම අම්මට නත්තලට දුන්න gift එක. මම ඔයාලට ඒ vlog එකේ කිව්වේ ඒක අම්මට එච්චර හරි ගියේ නැහැ කියලා. ඉතින් ඉතින් අම්මා එක මට දුන්නා. දැන් ඉතින් කොහොමද මේක මටයි ළඟයටයි තමයි අඳින්න වෙන්නේ. අම්මට එච්චර සෙට් නැහැ. මං ඒතර ඕඩර් කරාට මේ මං හිතපු විදිහෙන් නෙමෙයි ඒක ආවේ. කොහොම ඒක ලස්සනයි. මං ඉතින් ඕක අද ඇඳගත්තා. අපි දෙන්න එළියට යන නිසා මගේ ගවුමට උඩින් මම ඕක දාගත්තේ. ඕක නැතුවත් මම බැලුවා ඒනට ඕක දාලා මට හිතුණා මේ ඇඳුම හොඳයි කියලා. කොහොමද මම නාලා කොණ්ඩෙත්තියක් හදාගත්තා කිව්වට ඒක හරියට සෙට් උන්නේ නැහැ. මොකද මේ මං කොණ්ඩේ හදාගත්තේ කොණ්ඩේ වේලිලා. ඒ නිසා කොණ්ඩේ හැම ලොකුවට සෙට් උනේ නැහැ. කොහොමද ඔය විදිහට තමයි මං ගියේ. මම මස්කාරා චුට්ටක් ගාගත්තා. ඊට පස්සේ ලිප්ස්ටික් චුට්ටකුත් ගාගත්තා. ඉතින් අද අපි දෙන්නගේ එළියට ඇවිදින්න කියලා. හරිද? ඇවිදින්න කියලා ගියාට ඇවිදින්න හම්බුනේ නැහැ. ඇවිදින්න හම්බුනේ නැහැ කියලා කිව්වේ. මේ ටිකේ දැන් වින්ටර් එකනේ. දෙසැම්බර් 5 වුණා. ඒ නිසා දැන් මේ හැමතැනම සේල් දාලා. ඉතින් අපි දෙන්න අර මොන හරි කාලා නිකන් සැනසෙල්ල ඉන්නවා කියලා එහෙම ගියාට මේ ඇත්තටම shopping ගියා අන්තිමට. කොහමද ඇඳුම් ටිකක් අරගෙන ආවා. මම මෙන්න මේ ලිප්ස්ටික් එක පෙන්නන්නම්කෝ. මේක මගේ යාළුවා දුන්නේ මට. මේ එක ලස්සනයි. ඒකට මං ආසයි. මං ඉතින් ඔක ගාගත්තා. මං සාමාන්‍යයෙන් ලිප්ස්ටික් කලර් දෙක තුනක් මික්ස් කරලා තමයි ගාන්නේ. හරිද? හැබැයි මේකට මං ආසයි. මේක මේ නිසා මේ කියන්නේ මම මේකට මොකුත් කලර් එකක් මික්ස් කරන්නේ නැහැ. ඕක කොහොම ගාගෙන යනවා. නැත්තම් ඉතින් මම ලිප්ස්ටික් දෙක තුනක් මික්ස් කරලා තමයි මට ඕන පාට හදාගන්නේ සාමාන්‍යයෙන්. කොහමද ඉතින් දැන් මම ඇඳගෙන ඉවර නැහැ. තාම ඉවර නැහැ. ඉතින් දැන් මම මේ තාම ලෑස්ති වෙනවා. බොඩි මිස්ට් ටිකක් ගාගත්තා. ඊට පස්සේ මේක වික්ටෝරියා සීක්‍රට් එකේ මේ ෂිමර් එක. ඒ කියන්නේ ඒක පොඩි ග්ලිටර් ගතියක් තියෙනවා. ඒක ගෑවාම දිලිසෙනවා. ඒක සුවඳයි. ඒක මට අපේ අරලි අරන් දුන්නේ. කොහමද ඉතින් ඒ ටිකක් දාගෙන ඊට පස්සේ මම දැන් හදන්නේ මගේ මුදු ටික දාගන්න. මුදු ටික වල මුදු දෙකක් තුනක් දාගත්තේ. ඒ ටිකක් දාගෙන එළියට බහින්න තමයි ලෑස්ති වෙන්නේ. අපි දෙන්න ඉතින් මේ ගිය උදේ කියන්නේ 10 මාරට විතර. ඔව්. ඒ වෙලාව තමයි අපි දෙන්න මේ එළියට යන්න පිටත් උනේ. මම ඉතින් මුදු ටිකක් දාගෙන මම ඊළඟට පෙන්නන මගේ අලුත් වොච් එක වලට. හරිද? ඒක අම්මා මට නත්තලට දුන්නේ. කොහොම හරි මම ඕක සලාන්දෝ ඇප් එකේ මේ දාගෙන හිටියේ. මම ඒකේ ෆොටෝ එකක් ඔයාලට දාන්න. ඒක කාට් එකට දාගෙන හිටියා. ඕකයි මේ තව නෙක්ලස් එකකුයි. කොහොම හරි මම ඒක ඉතින් කාටවත් පෙන්නුවේ නැහැ. කොහොම හරි මට නත්තලට ඒ නෙක්ලස් එක දුන්න මගේ ෆියොන්සේ. එතකොට මේ වොච් එක දුන්න අම්මා. එයාලා ඒක දැකලා තිබෙන්නේ ඒක මේ ඒ වොච් එක ඒකමයි. ඒකම අපේ අම්මා කොහොම ගත්තද මම කොහොම හරි කාට් එකට දාන් හිටපු දෙක මට ඒ විදිහටම හම්බුණා. කොහොම හරි ඉතින් ළමයි මන් දැන් ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ අපිට යන්න. අපි දෙකේ ට්‍රෑම් එක ගත්තා. අපි මුලින්ම ගියේ මේ චයිනා ටවුන් එකට. එතනට ගියේ මේ මොන හරි කියන්නේ උදේට කාලා එහෙම යන්න. මට මේ කැෆේ එකට එන්න බැරි වුණා නත්තල් කාලේ. කොහොම නත්තල් පහුවලා තමයි මට එන්න පුළුවන් වුණේ. ඉතින් මේ තියෙන්නේ අපි ගත්තේ මම කපුචිනෝ එකයි ටාට් එකක් ගත්තා. එතකොට මගේ ෆියන්සේ ගත්තා මේ ඒක මම හිතන්නේ සොසේජ් හොට් ඩොග් එකක්. හොට් ඩොග් එකයි අරක නිකන් ලාත් එකක් වෙන්න ඕන. කොහමද ওই ටික තමයි අපි ගත්තේ. දැන් ඉතින් අරගෙන අපි දෙන්න මේක බොන්න තමයි හදන්නේ. මේ කැෆේ එකවත් ස්ට්‍රෝං නැහැ. නෝමල් එස්ප්‍රෙසෝ එක. එදා අපි කොහොමද? और थोड़ा छोटे दिएगा लो रहा है ये होने लगे नया होने लगा बहुत तो यार नहीं कभी mi hanno preparato dei consigli. Mi sa, oltre che uno di la bambina. After
තාම මට එයාට හරියන කැෆේ එකක්වත් ලාත් එකක්වත් අරන් දෙන්න බැරි වුණා. අරන් දෙන්න බැරි වුණා කියන්නේ හැමතැනම ගියේ එයාට සෙට් නැහැලු. ඒවා ස්ට්‍රෝං නැහැලු. මට තේරෙන්නේ නැහැ. මන්දා. ඒකකත් එයාට සෙට් නැහැ. බලමු. දැන් අලුත් කැෆේ වලට ගිහින් එයාට අරගන්නම මේ එයාට සෙට් වෙන එක හම් වෙනකම්. බලමු දැන් මගේ යාළුවා වැඩ කරන තැනටත් එක්කයි යන්න ඕන. එතන එකක්වත් එයාට සෙට් වෙනවද බලන්න. මං ඉතින් කොමන්ට් ගියාම නෝමල් බොන්නේ කැපුචිනෝ එක. මට ඉතින් ඒක සෙට්. මං අනිත් එහෙම ලොකුවට try කරන්නේ නැහැ. මට කැපුචිනෝ එක තමයි සෙට්. ඒක ඉතින් මම බොනවා. කොහොමද ඉතින් අපි දෙන්නතර කාලා ඊට පස්සේ ආයේ එතනින් දෙකේ ට්‍රෑම් එක අරගෙන අපි ආවා දූම වලට. දූම වලට ආවට පස්සේ තමයි ඉතින් අපි දැක්කේ මේ කියන්නේ ලොකුවට සේල් දාලා තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් shopping කරා. මම ඔයාලට අන්තිමේට පෙන්නන්න මම ගත්තේ ඒවා. මෙතන ලොකුවට එහෙම අතට අර එක එක දාගෙන කියන්නේ ඇඳුම් ටික දාගෙන හිටියට ඒවා ෆිට ඔන් කරලා බැලුවාට පස්සේ ඒ වෙච්චර සෙට් නැහැ. ඒ නිසා ඉතින් ගත්තේ ಜಾති 2-3යි. අපි දැන් ඉතින් shopping කරලා ඊට පස්සේ ආවා කන්න KFC එකට. අපි මාර බඩගින්න හිටියේ. ඇතුලේ මේ කියන්නේ KFC එක ඇතුලේ සෙනඟ වැඩි. ඒ නිසා අපි එළියට ආවා. සීත උනත් කමන්නේ සැනසෙලි ඉඳන් කමු කියලා. මොකද ඇතුලේ සද්ද වැඩි නිසා. මෙතනට ඇවිල්ලා දැන් අපි පොලිමේ ඉඳලා ගත්ත කෑම. ඇත්තටම ඒක රස නැහැ. අනේ මන්ද කිසිම දෙයක් රස නැහැ. බඩගින්නට කෑවෙ හැම මං ඒත් ලොකුට කෑවෙන්නේ නැහැ. මේ මං ඉතුරු කරා මගේකත් මෙයා තමයි කෑවේ. මේ කන්න බෑ. අනේ මන්ද බඩගින්නට ඊඩස ගෙදර ඇවිත් තමයි අපි කෑවේ. ඒක නම් කන්න බැරි නම් මට ඒක මතක් වෙද්දී නිකන් හරි අමුතුයි. අනේ මන්ද කොමෙන්ට් එක හරි කියේ නැහැ. දැන් ඉතින් අපි කාලේ ඉවරලා ආයෙ යන්න හදන්නේ. මේ දෙත ලං වේලා ලං වෙන්නෝනා මේ හින හැපවින්ම ඉටු වෙන්නෝනා මාගාව සසරේම ළඟ ඉන්නෝනා හදේ බෙදිලා එහෙම බැලුවාම මාගේ දිහා. අපි දැන් ඉතින් කාලේ ඉවර වෙලා දූමවල පල්ලිය පැත්තට ආවා. මට නත්තල් කාලේ ඇත්තට මේ පැත්තට එන්න බැරි වුණා. මේ නත්තල් ගහ ළඟටවත්, ඒ කියන්නේ මේ ඒක ළඟටවත් මට හරියට මෙන්න බැරි වුණා. අද තමයි මම හරියට මේ ටික දැක්කේ. නත්තල් ගහ දැක්කෙත් නත්තල් පහ වුණාට පස්සේ. අපි මේ ගියේ සෙනසුරාදා වෙන්න ඕන. සෙනසුරාදා ඉතින් කියන්න ඕනේ පුදුම සෙනගක් හිටියේ. මාරම සෙනගක්. තාම මේකේ කියන්නේ මේ හරිය ක්‍රිස්මස් මාකට් එකක් තියෙනවනේ. කියන්නේ නත්තල් ලං වෙදි දානවා දූමවල. ඒවා අයින් කරලා නැහැ. මං හිතන්නේ ජනවාරි 6-7 ඒ වෙද්දි වගේ තමයි මේවා අයින් කරන්නේ. අපි කොහොම හරි එතනින් ඊට පස්සේ ආවා ගැලරි එකට දූමවල. ඒක බලන්නත් ඔයාලට පේනවනේ මෙතන සෙනග හෙනට. කොහොම හරි මේ නත්තල් ගහවත් මට මේ සැරේ බලන්න හම්බුන්නේ නැහැ. මේ නත්තල් ගහදී මම දැක්කේ මේ නත්තල් පහ වුණාම මේ සැරේ ගැලරි එකේ නත්තල් ගහ හදලා තිබ්බේ Lenovo එකකින්. ගිය සැරේ මට මතක විදිහට Gucci එකෙන්ද මන්ද හදලා තිබ්බේ. මට හරියට මතක නැහැ. කොහොම හරි එක මේ බ්‍රෑන්ඩ් වලින් නත්තල් ගහ හදනවා එතන. කොහොම හරි අපි දැන් මේ ඊළඟට යන්නේ කර්පීස් එකට. ඒකේ බෑග් එකක් තිබ්බා මට මාරු කරගන්න. ඒ නිසා ඒකට ගියා. ඒකේ මට හිතට අල්ලපු බෑග් වල තිබ්බ ওই බෑග් 3 විතරයි. ඕකේ එකක් තමයි මං ගත්තේ. ඕකේ එකක් කිව්වට මං ගත්තේ මෙන්න මේ ක්‍රීම් පාට වගේ තියෙන අන්න ඒක. මොකද කළු පාට අර එකක් මම ළඟ තියෙනවා. මේකත් ඒ වගේ. අර රතු වගේ එකට මං එච්චර ආස නැහැ. ඒකේ පාට තව ටිකක් තද වුණා නම් මං ඒක ගන්නවා. ඒක අර තිබ්බේ ඒ පාටට ආස නැහැ. ඒ නිසා ඉතින් මම මේ බෑග් එක අරගත්තා. ඔය ටිකත් අරගෙන අපි දෙන්න ඔහොම ගෙදර ආවා. ගෙදරනෙක් වීඩියෝ එක නම් ගත්තේ නැහැ. ටිකක් හවස් වුණ හැම ලොකුවට පැහැදිලි තිබෙන්නේ නැහැ. ඒත්ති බලන්නකෝ මෙන්න මෙයා ඉන්නවා. එයානම් හරිම ෂෝයි. කොහොමද මම ඔයාලට දැන් පෙන්නන්න මේ මම ගත්ත දේවල්. හරිද? මම මෙන්න මේ ස්කර්ට් එක ගත්තා. මම ගිහ සේල් දාලා තියෙනවා කියලා. ඉතින් ඔය සාය ඕක ගත්තා. ඊට පස්සේ ඒකට අඳින්න උඩට අර මේ ටික සීතයිනේ. බෙල්ලත් එහෙම වැහෙන එකක් ගත්තා. මේ ඒකේ රෙද්ද හොඳ මේ ඝනකම් කියන්නේ නැහැ. ඝනකම් නිකන් අර ඒ කොහොමද කියන්නේ ඇදෙන රෙද්දක් වගේ. ඒකට උඩට සීත යනවා. ඒ දෙක ගත්තා. ඒ දෙකයි මම තව මෙන්න මේක
මේක මේ ලොකු කෝට් එක ගත්තා මේ දාන්න මල්ලං කළු එකක් නේ තිබ්බේ. ඒක තමයි මම වැඩිපුරම පාවිච්චි කරේ. මේ සැරේ මම මේ අලු පාට එක ගත්තා. මේකෙත් කළු තිබ්බා. අර මල්ලං කළු තියෙන නිසා ගත්තා. මේක මේ පාට අලු පාට එක ගත්තා. මේක හොඳටම දිගයි. අර මල්ලඟ තියෙන එකටත් වඩා ගොඩාක් දිගයි. ඒ නිසා මම ඕක ගත්තා. ඉතින් අපි ඇවිදලා ওই ටික තමයි අරගත්තේ. මොකද මම ෆිට ඔන් කරපුවා මට එහෙම හරි ගියේ නැහැ. ඒකයි මෙන්න මේ බෑග් එකයි. ඕක තමයි ওই ටික තමයි ඉතින් අපි ගිහින් ගත්තේ. ඉතින් අද vlog එක ඉවරයි. ඉතින් ඉක්මනට ආය අලුත් vlog එකකින් හම්බෙමු. Thank you for watching.